මේ ඔබට පේන්නේ නිසි පරිදි නඩත්තු නොකරපු පොනි ටනල් එකක ස්වභාවය තමයි ඔයාලට මේ පේන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ මේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් තමයි මේකේ භාවිතා කරලා තියෙන්නේ. නමුත් එච්චර හොඳට වැඩේ කරාට මේකේ හරි මැනේජ්මන්ට් එකක් ගිහිල්ලා නැහැ. මොකද ඔයාලට පේනවා ඇති මේ භූමියේ මේ පොලි ටනල් එක ඇතුලේ වල් පැල ඇති වෙන්න පැල වෙලා තියෙනවා. ඉතින් මේවා හරියට නඩත්තු වෙලා නැහැ. මොකද වසුණක්වත් යටින් යෙදුවේ නැති වුණාම මේ තත්ත්වය උදා වෙනවා. ඒ වගේම තමයි මේවා UV බෑග් වල නෙවෙයි මේ නයිමිරිස් වගාවක් ඔයාලට පේන්නේ මේක හදලා තියෙන්නේ. එතකොට මේක මේ පිහිටි පොළොවේම තමයි පොහොර යොදලා හදලා තියෙන්නේ මේ නයිමිරිස් වගාව. ඒතකොට ඔයාලට පේන නැති මේ නයිමිරිස් වගාව ඇත්තටම හොඳ ඉන්කම් එකක් ගන්න තිබුණු හොඳ ඵලදාවක් හොඳ හාවෙස්ට් එකක් අපිට දෙන නයිමිරිස් වගාවක් තමයි මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේක හරියට මැනේජ් කරපු නැති එක. මොකද මේකේ වල් මර්ධනය කරලා නැහැ. එතකොට වල් මර්ධනය කරන්න අවශ්‍ය කරන විදිහට බිම වසුන් යොදලා නැහැ. පොලිතීන් වසුනක්. ඒ වගේම මේකේ උෂ්ණත්වයත් යම් ප්‍රමාණයක වැඩි කමක් තියෙනවා අපිට මේකේ ඇවිදිද්දි දකින්න පුළුවන් එකට දැනෙනවා. එතකොට මේකේ මිස්ටර් සයිකල්ල තිබ්බට ඒවත් નિયમિત පරිදි ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මේ වගේ අසාර්ථක වගාවක් ඔබට ලැබුණොත් ඔබ මේ පොලි ටනල් එක වෙනුවෙන් වියදම් කරපු ඔබේ මුදලත් අහිමි වෙනවා වගේම තමයි ඔයාලට නැවතත් වගා කිරීමට අර හිත ඉඩ දෙන්නේ නැහැ. කියන්නේ ඔයාව කඩා වැටෙනවා. ඉතින් මෙහෙම වෙන්න නොදී ඔයාලත් පොලි ටනල් එකක වගා කිරීමක් කරනවා නම් පොලි ටනල් එක හදනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න පොලි ටනල් එක හොඳින් මැනේජ්මන්ට් එක පවත්වාගෙන යන්න ඕන. විශේෂයෙන් වීඩ් මැනේජ්මන්ට් ඊට පස්සේ පෙට් ඇන්ඩ් ඩිසීස් ඒ කියන්නේ කෘමි පලිබෝධ රෝග පාලනය කිරීම ඒව නිසි පරිදි වෙන්න ඕන.